ඉන්න මේ මෙතන චෛත්‍ය හතරක් වෙනවා. අර මිරිසවැටියේ අර රුවන්වැලිසෑය මේ සඳිවිසෑය අර ජේතවනාරාමයේ. ඔය ජේතවනාරාමයේ කොත කැඩලා තියෙන්නේ අයි කියලා අහනවා. රුවන්වැලිසෑයට වැඩි ඉහිලින් ගියා කියලා නෙමෙයි. කාලිංග මාර්ග කියන එලා රජුන්ගේ අර ඇමතිවරේ ඕක කමියන් මාරටේ කියන සිංහ නේතාබේදී ඔය තුන ලෝක උරුම කරලා තියෙන්නේ. ඒ නිසායි කපරාදු කරන්නේ. නැතු මේ වෙන දෙයකට නෙමෙයි ලෝක උරුම කරපු අය ඒ ආකාරයට ඉස්ටාගේ කරන්න බෑ. එතකොට හත්ති කුට්ටිය පේනවා මෙතන. නීති ආයේ. අයිති. මේ කනුවට පේන්නේ. කනුවට හැබැයි. අර දැන් හොටෙන් යන්නේ වගේ වලාකුළු මෙහෙම යනවා. එතකොට ලංකාවට ආවේනික සර්ප විශේෂ ඉන්නවා පලාපොළඟ. එතකොට බින් කොහොම කියනවා ඖෂධීය වටිනාකමක් තියෙන කංශාවලට වැඩි ගණන් සාග. ගාල්ලේ රූමස් වලට අනුමා ගෙනාවනේ අර බෙහෙත් හිමාලවනේ. ගේනකොට කොටසක් ක්‍රිටිකල් කන්දරත් කොටසක් ගොළු කන්දරත් වෙන්නලු කුරුණෑගල. ඒකයි ඒ ස්ථාන මේ ඖෂධීයෙන් ගුණාංගයෙන් තියෙන්නේ. අනික මල්ලතුවේ පටන් ගන්නනේ ඕකෙන් මන්නාර මේ මූදට ගලන්නේ ලොකු ගංගාවක් වගේ. මල්ලතුවේ මන්නාරමේ අරිප්පුවේ. එතකොට ඒ විදියට තියෙන්නේ. අධ්‍යාපන පරිශන ගවේෂණ කටයුත්තකට විතරයි යෝගට යන්න දෙන්නේ අර පුරා විද්‍යා කොටසට විතරක් යන්න දෙන්නේ. රිටිකලද? ඔව් රිටිකල. රිටිකල ආරණ්‍ය සේනාසන තියෙනවනේ. ඒක එක කාන්තක විතරයි. අනිත් එක මාත්‍ය ඕකේ උඩ තියෙනවා පිල්ලකුණ. පිල්ලකුණ කියන්නේ මිනින්දෝල් දෙපාර්තමේන්තුවේ කරත්ත රෝදේ වගේ මාක් එකක් තියෙනවා. බෙන්ච් මාක් කියන්නේ. ඒක. මේ උතුරු මැද පළාතේ ඉඩම් බෙදලා තියෙන්නේ මිනින්දෝල් දෙපාර්තමේන්තුවේ ඒක කේන්ද්‍රය කරගෙන. දැන් මේ කඳවල ඉඳලා Google ක්‍රමයට ජාලගත කරන්නේ. ඉස්සර ඔය ඕකෙන් තමයි කරේ. ඔව්. උතුරු මැද පළාතෙන් ඉඩම් බෙදලා. බෙල් තියෙන සුද්ධාමි සියලුම පොත්පත් එංගලන්තයට අරන් ගිහින් කියලා කියන්නේ. ඉතින් මේකේ අගල් දෙකකට විතර සිදුවා. ඕකට මේ කැලෑ අවුල්. දැන් අපි ගොඩ කියලා අමු කහ ලුණු වරන ඌව පොතු බැඳලා අද වෙච්ච අත් වලට පටිබඳිනවනේ. එතකොට අත නැමෙන් උණු වෙලා ගානට එනවනේ. ඒ වගේ මේකට කැලෑ අවුල්යක් දානවලු දාලා ටික දවසක් තිබ්බහම පොඩි විකුණුමක් වෙනවලු. පීඩනයක් ඇති කරාම ඉරුවා වගේ කරවලා යනවා ඒ පැත්තට. මේ හරි වටිනවා. ඉතලම බලන්න. බලන්න පුතේ මෙතන කටාරමක් කොටලා වතුර පාර බහින්න. මාත්‍රිලා මම තේරෙනවා. යන්න හතර දෙනා මෙයා තමයි හොඳ. ඒ සෙරෙප්පු ගලවන. සෙරෙප්පු මෙහෙන් ගලවලා අර පැත්තට කකුල් දාලා දිගෑරෙන්න. ඔළුව ඔහොම. ඔය කීප දෙනෙකුටනේ තියෙන්නේ 4 දෙනෙක් විතර පුදියන්නේ. මෙහෙමද? නෑ අනිත් අතට. මෙහෙ කකුල්. අන්න. ඔය මැද්දට එන්න ඕනේ. හතර දෙනාම ඉන්නේ. මම ෆොටෝ එකක් කරන් දෙන්න. හරි සනීපයි. මේ අර ආයුධ මානසික තේට්ටු ගතිය සියල්ල නැතු වෙනවා. යන්න. මොකද? ඉඳන් බලන්න මම. හතර දෙනාම ඉන්නේ. නෑ ළමයි දෙන්න විතරක් තමයි. පොඩි දෙන්නයි. නෑ ලොකු දෙන්නක් ඉන්නේ. ලොකු දෙන්නක් ඉන්නේ. නෑ ඉන්නේ. මේක වටිනවා. මේකේ ඔව් ෆොටෝ එකක් ගත්තනේ අය. හයි නේ වීඩියෝ ඔෆ් කරා.